සදාකාලික ප්‍රේමයක් නම් කවදා හරි අත්හැරෙනවා. ඉතින් ඒ හැමදේම හිතලු. ටික් ටික් ටින් ටින් ටින්. ප්‍රේමයේ ලස්සනම උනේ ගැලපීම එක්කම විතරක් නෙවෙයි. ආදරය ගැන කොයිතරම් කතා කරත් ආයෙත් කතා කරන්න තවත් හේතු තියෙනවානේ. ඒකනේ කියන්නේ ප්‍රේමය කියන දේ තේරුම් ගත්තා මේ මහ පොළොව තුල තව කෙනෙක් නෑ. තාම එහෙම කෙනෙක් නෑ. ඇත්තටම අපි හිතාගත්තට ප්‍රේමය කියන්නේ මේකයි කියලා කිසිම කෙනෙක් තාම ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන නැහැ. ප්‍රේමයට අසීමාන්තිකව ප්‍රේම කරන ප්‍රේමණියන් කොතෙක් බාධා හමු වේවද තමන් ආදරය කරන අතන හැරෙන සිටිද්දී තවත් දෙනා වෙනුවෙන් හේතුමවා ගනිමින් ආදරයේ හමුවේ අනික ආසන්නය කරන වෙලාවල් තියෙනවා. සමහරන ගැලපීම එක්ක ජීවිත ආරම්භ කරන මේ ප්‍රේමණියන් එකිනෙකා අතර තේරුම් ගැනීම සමග කරදර මගහරවා ගැනීම ජීවිතය හා පොරබදින්නේ හිතින් අල්ලාගත් ප්‍රේමය අතින් අත්හැර ගැනීමට අකමැති නිසා නේද? හිතින් නොව අතින් පමණක් අල්ලාගත් සමහර සම්බන්ධතා ඉක්මනින් බිඳ වැටෙන්නේ තේරුම් ගැනීමක් නොමැතිකම නිසායි. ජීවිතයේ හමුවෙන් වෙන්වීම වලට ඇස් ඔස්සේ කඳුළු පුරවන් hina වෙන එකට. දෙතොල් නොකියන රහස් අඬවල් ඇස් අතරින් මුහුණන එකට. එකට hina වෙන්නට බැරිම දවසට නොකියාම යන්න එකට. නොකියාම යන්න ගියේ ප්‍රේමණීය මිනිසුන් අවාරේ මුණ ගැහුණොත් ආදරෙන් සමුදෙන එකට. ඉතින් මම විශ්වාස කරනවා හදවතේ සිහිමුතෙන් රිදෙන්නට නම් ප්‍රේමයක් අත්හැරෙන්න ඕන. එහෙම අත්හැරුණු ප්‍රේමයක් සදාකාලික වෙනවාමයි. දන්නවද ප්‍රේමිය ආදරය කියන්නේම මම පුදුමාකාර වැඳීමක්. තදින්ම අල්ලගෙන පපුවට හිර කරගෙන ගන්න ඕනම වෙලාවෙදිත් සමහර වෙලාවට කිසිවක් නැකියාම දුරස් වීමත් ඉතින් මං අද ආදරයයි පවසමි. හිමි නොවන තැන්වල බැඳීම, හිමි නොවන බව දැනම ආදරය කිරීම, අත්හැර දුරස් වූ මොහොතේදීත් නිහඬවම බලා හිඳ ප්‍රේම කිරීම, තව තවත් අහිමි වූ ප්‍රේමය වෙනුවෙන් ප්‍රේම කිරීම. ඉතින් මං අහනවා උඹෙන් ප්‍රේමය නොවේද? මතකයන් මහ රැස් කෙවෙන පුරවද්දී පාටක් නැතුවම ඇස්සෙන් ප්‍රේමය නෙවෙයිද? ඉතින් ඒ හැම දෙයක්ම හිතලුවක් නම් සදාකාලික නොවූ ලෝකයක සදාකාලික හැඟීමක් කියන්නේමත් හිතලු ටික් 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 ප්‍රේමය නම් නොවේද? දැහනියකට ප්‍රේමයේදී සීමාවයිමක් නැහැ. ඇත්තටම තමන් ආදරය කරන පිරිමියා ගැන අසීමිත වූ සෙනෙහසක් පමණයි තියෙන්නේ අනේ. ලෝකයටම නොවටිනා නමුත් තමන්ගේම ලෝකයේ ඔහු තුල ගොඩනගා ගන්න වෙර දරන්නේ ඒ නිසානේ. ඒ හුරිස්ස මත නැහෙන්නට, ඒ ලය මත පිරෙන්නට, සතුපෙන්නට සිහින දකින්න ගැහණියට ඒ ප්‍රේමය මහ මෙරකි. ඒ වෙනුවෙන් බොහෝ සිත් රිදීම් වේදනා දරා ගන්න අය පතන්නේ ජීවත් වන්නට ඔහුගේම ආදරය පමණකි. කොන්දේසි විරහිතව තමන් ආදරය කරන පිරිමියාගේ සුගඳට සෙවණැල්ලට පවා ප්‍රේම කරන අයගේ සිත තුළ ඇත්තේ අනුරාගයට එහා ගිය සදාතනික ප්‍රේමයක් නෙවෙයිද? ඇත්තටම ආදරය ගැන ඉස්සර මං හිතන් හිටියේ මීට වඩා වෙනස් දෙයක්. ඒක ගොඩක් වෙනස්. ඒ ප්‍රතිමූර්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරේ ඔහු. ලොකු වදන් ලියන්නට කැමති නැති කෙනෙක් නෙවෙයි මම. ඒත් මේ දේ ලියන්නට කියලා මගේ හිත කියනවා මට ඇත්තටම. ඉස්සර හිතාගෙන ගිය මුල් කාලේ ආදරේ කරාට පස්සේ කාලයක් ගියාට පස්සේ ඒක ලොකු හැඟීමක් වුණා. මුලින් තියෙන ආදරේ පස්සේ නෑ වගේ කියා අපි රණ්ඩු වුණාට ඒ ආදරේ එහෙම්මම තිබ්බා. මුලින් තියෙන ආදර කතා ලස්සනට ඒ අවසානයේත් එක්ම ඒ වගේ තියෙන ආදර කතා කොච්චර තියෙනවද? මට ඇහිලා තියෙනවා ඒත් ඇත්තට මෙයාගේ ආදරය දවසින් දවස වැඩි වුණා මිසක බිඳුවකින්වත් අඩු වුණේ නැහැ. පෘථග්ජනක මිනිසුන් විදිහට කවදා මොනව වෙයිද කියන්න මම දන්නේ නැහැ. ඒත් මෙතෙක් පැමිණි අවුරුදු ගණනාවට මම මා ගැන හොඳින් දන්නා නම් ඒ දේ මගේ ආදරේ හරිම පුදුමාකාරයි. නැවතුමක් ගැන නොසිතා ආදරය කරන්න, ගමනාන්තයත් එක්ක පරිස්සමින් රැකගෙන යන්න.